මම ධනවත් කෙනෙක් වෙනවා. මම පොහොසත් කෙනෙක් වෙනවා. මම ආකර්ශනීය කෙනෙක් වෙනවා. ඒ විදිහට නෙවෙයි. ඔයාගේ ඇෆර්මේෂන්ස් එදිනදා ජීවිතයට සම්බන්ධ කරගන්න හරිම පහසු ක්‍රමයක්. ඔයාගේ යටිහිත වගේම විශ්වය හිතන්නේ මේ දේවල් ඇත්ත කියලා මේ දේවල් Sweevery. Life is sweet, add some spice to it. මැනිෆෙස්ට් කරන්න ඕනි කියලා අපි හිතනකොටම මුලින්ම අපේ හිතට එන ක්‍රම දෙක තමයි visualizations සහ affirmations. visualization ගැන මම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න. මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ affirmations ගැන. ඔයා මගේ visualization වීඩියෝ එක බැලුවා නම් දැනටමත් paradigm එක කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. ඔයාගේ paradigm එක positive ආකල්ප වලින් පුරවන තවත් එක ක්‍රමයක් තමයි affirmations කියලා කියන්නේ. affirmations කියන්නේ ඔයා මේ මොහොතේ ඔයාට අවශ්‍ය දේවල් ලැබිලා තියෙනවා වගේ මේ මොහොතේ ඔයා අවශ්‍ය කෙනා වෙලා ඉන්නවා වගේ හිතාගෙන ඒ දේවල් මේ මොහොතේ කියන එක. ඔයාගේ යටිහිතට යථාර්ථය හීන ලෝකය කියලා මේ දේවල් වල වෙනස තේරෙන්නේ නැහැ. එතකොට ඔයාගේ යටිහිත නිතරම හිතන්නේ මොන දේ කරත් ඔයා මොන දේ කිව්වත් ඒක මේ මොහොතේ ඔයාගේ ජීවිතේ තියෙන දෙයක් කියලා. ඒකයි මේ මැනිෆෙස්ටේෂන් වලදී නිතරම කියන්නේ ඔයාට අවශ්‍ය දේ මේ දැන් ඔයා ළඟ තියෙන විදිහට විශ්වාස කරන්න. එතකොට ඔයා මේ මොහොතේ කියන ඕනිම දෙයක් ඔයාගේ යටිහිත විශ්වාස කරනවා ඒක මේ දැන් සිද්ධ වෙන දෙයක් කියලා. ඒ හින්දා ඔයා ඔයාගේ අනාගතයේදී අවශ්‍ය දේවල් මේ මොහොතේදී කියන්න ගත්තම ඔයාගේ යටිහිත විශ්වාස කරනවා මේ මොහොතේදී ඔයාට ඒ දේවල් තියෙනවා කියලා. එතකොට විශ්වයත් විශ්වාස කරන්න පටන් ගන්නවා ඔයාට ඒ දේවල් තියෙනවා කියලා. විශ්වය ඔයාට ඒ දේවල් තවත් ලබා දෙන්න ඔයාගේ බාහිර ලෝකේ ඔයාට අවශ්‍ය විදිහට සකස් කරලා දෙන්න. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ affirmations කරන ක්‍රම පහක් ගැන. පළවෙනි ක්‍රමය තමයි future self affirmations. future self affirmations කියන්නේ ඔයා ඔයාගේ අනාගතයේදී මොන වගේ කෙනෙක් වෙලාද ඉන්නේ ඒ කෙනා කොහොම affirmations කරයිද ඒ විදිහට දැනටමත් affirmations කරන එක තමයි. එතකොට affirmations කරද්දී කියන්න ඕනි මම ධනවත් කෙනෙක් වෙනවා. මම පොහොසත් කෙනෙක් වෙනවා. මම ආකර්ශනීය කෙනෙක් වෙනවා. ඒ විදිහට නෙවෙයි. මම ධනවත්. මම පොහොසත්. මම ඊටමත් ආකර්ශනීයයි. මේ විදිහට මම දැනටමත් ඒ දේ ලබාගෙන තියෙන විදිහට ඔයා affirmations කරන්න ඕනි. දෙවෙනි ක්‍රමය තමයි affirmation anchoring. මේ affirmation anchoring කියන එකෙන් ඔයාගේ affirmations එදිනදා ජීවිතයට සම්බන්ධ කරගන්න හරිම පහසු ක්‍රමයක්. affirmations anchoring කරන එක හරිම සරලයි පහසු දෙයක්. ඔයාගේ එදිනදා ජීවිතේදී ඔයා කරන වැඩවලට affirmations එකතු කරගන්න. උදාහරණයක් විදිහට ඔයා කණ්ණාඩි ඉස්සරහට යන හැම මොහොතකම කියන්න affirmation set එකක් හදලා තියාගන්න. එතකොට ඔයා කණ්ණාඩියක් ඉස්සරහට යන හැම මොහොතකදීම ඔයා කියනවා මම ආකර්ශනීයයි, මට හොඳ පෞරුෂයක් තියෙනවා, මම හරිම සුන්දර පුද්ගලයෙක් කියලා. මේ විදිහට ඔයා කණ්ණාඩි ඉස්සරහට ගියාම කියන්න affirmations හදාගන්න. ඒ වගේම ඔයා වතුර ටිකක් බොන හැම අවස්ථාවකදීම මම හරිම ක්‍රියාශීලී, මම හරිම නිරෝගී, මගේ හැම හරිම ලස්සනයි. මේ වගේ ඔයාගේ goal එකට හරියන ඔයා කැමති විදිහේ affirmations ටිකක් ඔයාගේ එදිනදා ජීවිතේ කරන වැඩත් එක්ක කියන්න හදලා තියාගන්න. මේක පුරුද්දක් වුණාම ඔයාට නිතරම affirmations කියවෙනවා ඒ අවස්ථාවන් වලදී ඒ අවශ්‍ය විදිහට. එතකොට ඔයාගේ දවසින් බොහෝ වෙලාවක් ඔයා ගත කරන්නේ හොඳ positive mindset එකක් එක්ක. තුන්වෙනි ක්‍රමේ affirmation visualization. මේක හරිම විනෝද දෙයක් කරන්න. මේක visualization කියන ටෙක්නික් එකයි affirmation කියන ටෙක්නික් එකයි දෙක එකට කරලා කරන ක්‍රමයක්. එතකොට ඔයා affirmation කරන හැම අවස්ථාවකදීම ඔයා visualize කරන්න ඒකට සම්බන්ධ දේ. උදාහරණයක් විදිහට මම බොහොම ධනවත් කෙනෙක් කියලා affirmation කරන ගමන් ඔයා visualize කරන්න ඔයා ළඟ සල්ලි ගොඩක් තියෙනවා. ඔයාගේ bank account එකේ ඔයාට අවශ්‍ය ගාණ ඔයා visualize කරන්න ඔයාගේ bank account එකේ තියෙන විදිහට. ඒත් එක්කම ඔයාගේ සල්ලි අරගෙන ඔයා ඒක කොහොමද පාලනය කරන්නේ? ඔයා හරිම සතුටින් ඒක වියදම් කරනවා. ඔයා හරිම සතුටින් ලක්ෂරි දේවල් එකකින් මිලදී ගන්නවා. ඒ විතරක් නෙවෙයි. ඔයා ඔයාගේ ඒ සල්ලි ඉන්වෙස්ට් කරලා ඔයාට ඒ තියෙන මුදල දෙගුණ තෙගුණ වෙලා ලැබෙන විදිහ මේ වගේ දේවල් ඔයා visualize කරන ගමන් ඔයා ධනවත් කියලා affirmation කරන්න. හතරවෙනි ක්‍රමය තමයි affirmation journaling. මේකත් අර ස්ක්‍රිප්ටිං වගේ දෙයක්. ඔයාට පුළුවන් වෙලාවක බොහෝ වෙලාවට උදේම නැගිට ගමන් නම් ගොඩක් හොඳයි.
පුළුවන් වෙලාවක කොලයක් පැනක් අතට අරගන්න. එහෙම නැත්නම් මේකටම කියලා විශේෂයෙන් පොතක් වෙන් කරලා තියාගන්න. මෙතෙන්දි කරන්නේ ඔයාගේ ඇෆර්මේෂන්ස් ඔයා ලියන ගමන් ඔයා හිතින් ඇෆර්ම් කරන්න. උදේම නැගිට ගමන් අද මගේ දවස සුබදායී දවසක් වෙනවා. අද මගේ දවස හරිම සතුටින් මම ගත කරනවා. මට හරිම සතුටු ආරංචි ලැබෙනවා. අද මම හැම අතින්ම පොහොසත් කෙනෙක් වෙනවා. මේ වගේ ඇෆර්මේෂන්ස් ලියන ගමන් කියන්න. පස්වෙනි ක්‍රමය තමයි sound and frequency affirmations. මෙතනදී ඔයා කරන්නේ ඔයා affirmations කරන ගමන් background එකෙන් frequency සහිත music එකක් දාලා තියන්න. ඔයාට YouTube එකේදීම හොයාගන්න පුළුවන් මේ frequency සහිත music ඕන තරම් තියෙනවා. එහෙම නැත්නම් ඔයා ළඟ meditation apps එහෙම තියෙනවා නම් ඒ වගේමත් මේ frequency sounds තියෙනවා. මෙතනදී ඔයා කරන්න ඕනේ ඔයා meditate කරන ගමන් එහෙම නැත්නම් මොකක් හරි වැඩක යෙදෙන ගමන් වුණත් කමක් නැහැ. එහෙම නැත්නම් ඔයා නිින්දට යන ගමන් මේ frequency sounds අහන ගමන් ඔයා affirmations කරන්න. මේ frequencies එක affirmations කරනකොට ඔයාගේ යටිහිතේ මේ affirmations ගොඩක් හොඳින් තැම්පත් වෙනවා. මේ frequencies වලට උදාහරණ කිව්වොත් hertz 432, hertz 528 මේ වගේ hertz වලින් තියෙන sounds background එකේ යන ගමන් ඔයා භාවනා කරන ගමන් affirmations කරන්න පුළුවන්. විශේෂයෙන්ම මේ hertz 432 කියන්නේ universal frequency එක කියලාත් ඒකට කියනවා. මේ වගේ frequency එකක් අහන ගමන් ඔයා affirm කරනකොට ඔයා universe එකට connect වෙන එක තවත් වැඩි වෙනවා. මේ affirmations කරන වෙලාවට නිකම්ම වචන ආය repeat කරනවට වඩා ඔයා ඒ ගැන විශ්වාස කරලා හොඳට ෆීල් කරලා කියනකොට ඔයාගේ affirmations තවත් ගොඩක් බලවත් වෙනවා. මේ manifestation techniques හැම එකකටම හොඳ ෆීල් එකක් එකතු කරනකොට ඔයාගේ emotions එකට එකතු කරනකොට ඔයාගේ මේ manifestation එක ගොඩක් බලවත් වෙනවා. ඉක්මනටම ඔයාට manifest කරන්න පුළුවන් වෙනවා. ඔයා නිතරම හිතන දේවල්, ඔයා නිතරම විශ්වාස කරන දේවල්, විශේෂයෙන්ම ඔයාගේ කටින් නිතරම පිට වෙන වචන ඔයාගේ යටිහිත වගේම විශ්වය හිතන්නේ මේ දේවල් ඇත්ත කියලා, මේ දේවල් මේ වෙලාවේ මේ මොහොතේ සිද්ධ වෙන දේවල් කියලා. ඒ හින්දා ඔයා නිතරම හිතන දේවල්, ඔයා නිතර කියන දේවල්, ඔයා නිතර විශ්වාස කරන දේවල් ඔයාගේ යථාර්ථයක් බවට පත් වෙනවා. ඒ නිසා ඔයා කියන වචන ගොඩක් වැදගත්. මතක තියාගන්න. ඔයාගේ වචන ගොඩක් බලවත්. ඒ හින්දා ඔයා වචන හසුරුවද්දී ගොඩක් පරිස්සමින් වචන පාවිච්චි කරන්න. එහෙනම් අද ඔයාලට හරිම ඉෆෙක්ටිව් විදිහට affirmations කරන්නේ කොහොමද? ඔයාගේ එදිනෙදා ජීවිතයේදී affirmations පාවිච්චි කරන්නේ කොහොමද කියන විදිහ මම කියලා දුන්නා. මට කියන්න මේ ක්‍රම පහෙන් ඔයා කැමතිම ක්‍රමය මොකක්ද කියලා පල්ලෙහා කමෙන්ට් එකක් දාගෙන යන්න. අද මං කියපු දේවල් වලට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයා කැමති තව කවුරු හරි ඉන්නවා නම් මේ දේවල් දැනගන්න ඕනි කියලා මේ වීඩියෝ එක එයාලටත් ෂෙයා කරන්න. මම ඉදිරියටත් මේ වගේම manifestation ගැන සහ ජීවිතේ level up කරගන්නේ කොහොමද කියන දේවල් ගැන කතා කරන්න ඉදිරි වීඩියෝ වලදී එකතු වෙන්නම්. එහෙනම් මගේ Swevery channel එක subscribe කරලා තියාගන්න. තවත් වීඩියෝ එකකදී හමු වෙමු. එතකන් සුබ දවසක්. Swevery. Life is sweet. Add some spice to it. ඔයා නිතරම affirmations කියනකොට ගොඩක් සතුටින් මේ දේවල් කියන්න. මොකද මතකයිනේ සතුට වැඩි වෙනකොට අපේ frequency එක තවත් වැඩි වෙනවා. frequency එක තවත් වැඩි වෙනකොට අපේ manifestation power එක ගොඩක් වැඩි වෙනවා. ජීවිතේ හැම මොහොතකදීම හැම අවස්ථාවකදීම සතුට හදාගන්නේ කොහොමද කියලා මම ඉදිරි වීඩියෝ එකකදී කියලා දෙන්නම්.